කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ? කෝලිතයි උපතිස්සයි කියන්නේ පින්වත්නි සංසාරික කුසල පාරමිතාව පුරාගෙන සංසාරයේ මේ හිත නිවන සරුදහම හොයාගෙන ආපු අය. එහෙනම් ඒ කුසල ශක්තිය උද්දීපනයක් වීම විදියට ඒ යාළුවෝ දෙන්නා සෝවාන් තත්ත්වයටපත් වෙනවා. පටිච්ච සමුප්පාද හේතුඵල ධම තුලින්. කෝලිත උපතිස්ස කියන යාළුවෝ දෙන්න ගාව තිබුණු තවත් කාරණා දෙකක් තමයි සංසාරයේ පුරුදු කරපු චරණ ධර්මයි විද්‍යා ධර්මයි. දැන් මේ වෙලාවේ ඔබත් චරණ ධර්ම වඩනවා. චරණ ධර්ම වලට වඩා එහා ගියපු සියුම් තැනක් තමයි විද්‍යා ධර්ම කියලා කියන්නේ. අත්තරීම පරිත්‍යාගය මෙන්න මේ කියන දේවල් සීලය කියන දේවල් අන්තර්ගත වෙන්නේ ඒක වැටෙන්නේ චරණ ධර්ම කියන කොටසට. ඒ වගේම තමයි අනිත් කාරණාව විද්‍යා ධර්ම. විද්‍යා ධර්ම කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන සියුම් ධර්මය මේ ලෝකයේ තියෙන ගැඹුරු ධර්මය යම් කිසි ශාස්ත්‍රෝන් කෙනෙක් දේශනා කළාට පස්සේ සියුම්ම ඒ දේවල් ගැන හිතන්න පුළුවන් හැකියාව. හිතන්නකෝ ගහක තියෙනවා පළතුරක්. දැන් කුරුල්ලෙක්ට ඕන වෙනවා මෙන්න මේ පළතුර කන්න. කුරුල්ලා දැන් ඉන්නේ පහළ අත්තක. හැබැයි පළතුරු තියෙන්නේ උඩ අත්තක. දැන් කුරුල්ලට ඕන වෙනවා මේ පළතුරු ගහේ උඩ අත්තට ගිහිල්ලා පළතුරු කන්න. හැබැයි මේ ගහේ උඩ තියෙන පළතුරු ටික කන්න පහළ අත්තේ ඉන්න කුරුල්ලට යම් කිසි කාරණා දෙකක් උමනා වෙනවා. උඩට යන්නත් ඕන පළතුරු කන්නත් ඕන. බලන්න උඩට යන්න මොනවද ඒ කුරුල්ලට ඕන වෙන්නේ? පියාඹන්න අත්තට උමනා වෙනවා කුරුල්ලට උඩ පළතුරු ටික කන්න ඒ උඩ අත්තට පියාඹන්න. අත්තට නැතුව යන්න බෑ. ඒ වගේම අත්තට වලින් පියාඹලා ගිහිල්ලා පළතුරු තියෙන පළතුරු පොකුරේ වැහුවා කියන්නකෝ. ඊට පස්සේ පළතුරු ටික කන්න හොටේ ඕන. එහෙනම් අපි විද්‍යා ධර්මයේ විදියට ඒ කුරුල්ලගේ හොටේ උපමාවට ගත්තොත් එහෙම. ඒ වගේම චරණ ධර්මයේ විදියට අපි අර කුරුල්ලගේ පිහාට උපමාවට ගත්තොත් එහෙම. කල්පනා කරොත් අපිට තේරෙනවා පළතුරු කන්න අත්තටත් ඕන හොටත් ඕන. එහෙනම් මේ ලෝකයේ මේ සාරත්වයෙන් යුක්ත මේ ධර්මය අවබෝධ කරගන්න අපිට චරණ ධර්මත් ඕන විද්‍යා ධර්මත් ඕන.